පීඩියෝ ත්‍රෙඩ් ලිෆ්ට් කියන්නේ අපි PD කියන්නේ පොලිඩයොක්සෝන් කියන එක, ත්‍රෙඩ්ස් කියන්නේ නූලක්. ඊටාම සියුම් තන්තුවක් අපි හැම තුලින් ඇතුල් කරලා ඒ හැම තුලදී ඒ තන්තුව දිය වෙනකොට හැමේ තියෙන කොලාජන් ඉලාස්ටින් ප්‍රමාණය වැඩි කර ගැනීම තමයි මේ ප්‍රතිකාරයෙන් බලාපොරොත්තු වෙන්නේ. අවුරුදු 2කමාරක් අවුරුදු 3ක් තියෙන විදිහට නැත්නම් අවුරුදු 3ක් 5ක් තියෙන විදිහට මේ ට්‍රීට්මන්ට් එක කිරීමේ පවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. පීඩියෝ ත්‍රෙඩ් ලිෆ්ට් එකේදී අපි සාමාන්‍ය සියුම් තන්තුවක් අපි හැම ඇතුළට ඇතුල් කරනවා. ඒ හැම ඇතුල් කරාම ඒ තන්තු වටේ මේ වගේ කොලජන් ඉලාස්ටින් කියන තන්තු හැදෙනවා. හැදිලා හැම ෆර්ම් වෙනවා. හැම හොඳ තද වෙනවා. ඒ වගේම හැමේ තියෙන රින්කල්ස් නැති වෙනවා. මේ ක්‍රමයෙන් ප්‍රතිකාරයකට සාමාන්‍යයෙන් පැය භාගයක් පැයක් අතර කාලයක් යන්නේ. අපි පෙර කිව්වා වගේම හැම හිරිවට්ටල කරන්නේ වේදනාවක් ඇති වෙන්නේ නැහැ මේ ක්‍රමයේදී. මෙච්චර දෙයක් කරනකොට අපේ කට්ටියට හිතෙන්න පුළුවන් මට දවස් 3-4ක් නිවාඩු දාන්න වෙයිද, මට ගෙදර යන්න බැරි වෙයිද, හැම රත් වෙයිද, මුණ ඉදිමෙයිද කියලා. සාමාන්‍ය මේකේ එහෙම සයිඩ් ඉෆෙක්ට්ස් බොහොම අඩුයි. සාමාන්‍ය මේ ප්‍රතිකාරය කළා පහුවෙන්ද වැඩට යන්න උනත් පුළුවන්. ට්‍රීට්මන්ට් එකක් කරාට පස්සේ අපි පෙර කිව්වේ ආහාර වලින් දෙන සපෝට් එක දෙන්න ඕනේ. කියන්නේ ප්‍රෝටීන් ආහාර වැඩියෙන් ගන්න ඕනේ. නැත්නම් විශේෂයෙන් අපි කියන්න ඕනේ මේ වතුර බොන එක. වෙනදට වැඩි අපි කියන සාමාන්‍ය වතුර ලීටරයක් විතර වැඩියෙන් බොන්න කියලා, ඩිහයිඩ්‍රේට් වෙලා ඉන්න එපා කියලා. සන් ප්‍රොටෙක්ෂන් එක කියන්නේ ඉර එළියට අධික වශයෙන් නිරාවරණය වෙන්න එපා. එහෙම නිරාවරණය වෙනවා නම් සන්ස්ක්‍රීන් එකක් ගන්න කියනවා. ඒ අනිත් කාරණා මොයිස්චරයිස් එක. මොයිස්චරයිස් කියන්නේ හැම තෙතමනේ පවත්වා ගන්න එක. මේ කියන කාරණා හතර තමයි විශේෂයෙන්ම මේ ට්‍රීට්මන්ට් එකට වැදගත් වෙන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍ය මේ ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ මාස සති 6න් මාස 3න් මේ අපේ ක්ලයන්ට් අපේ ආයතනයට ගෙන්නලා අපි බලාපොරොත්තු වෙන රිසල්ට්ස් තියනවාද, මේ ක්ලයන්ට් සැටිස්ෆයිඩ්ද කියන එක අපි නැවත තහවුරු කරගන්නවා.